ඉස්කෝලේ ඉතිහාසෙ මගේ තරම් ශිෂ්‍යනායක බැජ් එක ගලවලා නැතුව ඇති කාගේවත්. හරිද? ඒ අවුරුදු දෙකට 20 වතාවක් විතර ওই බැජ් එක ගැලෙව්වා ආයි දුන්නා ගලවනවා දෙනවා. හරිද? හිතන්න එහෙම චරිතයක් තිබුණේ. එතකොට ඒ කාලේ මම මේ මාව උඩ තියන්න කියනව නෙවෙයි හොඳද? මේ මං ගැන ලොකුකම් කියවනවවත් මගේ ගැන උස්සලා තියන්න කියනවවත් නෙවෙයි. මම මේක කියන්නේ අපේ තරුණ තරුණියෝ ඉන්නවා, දරුවෝ ඉන්නවා, අර සමාජයෙන් කොන් වෙච්ච මුකුත්ම බැරි අර නැහැදිච්චම සෙට් එකේ ඉන්නවනේ. මං කියන්නේ අපිත් අවුරුදු 7කට කලින් ඕකේ හිටියා. අද වෙනකොට මේ වෙනසට හේතුව සහ එහෙම වෙනස් වෙන්න පුළුවන් කියන එක. හරිද? ඒ කාලේ මේ මට ඉගෙන ගන්නත් බෑ. ඉගෙන ගන්න තිබුණ දක්ෂතාවය කියනවා නම් ඔය ලේසිම විෂයන් මොනවද? ගණිතය. නියමනේ. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව. ඔය ලේසිම විෂයන් වලට මට අනිවාර්යෙන් ලකුණු තියනවා 10ට අඩුවෙන්. හරිද? කවදාවත් ඔකට වැඩියෙන් දෙන්නේ. හිතන්න ඉගෙන ගන්න තිබුණේ ඒ වගේ දක්ෂතාවයක්. ඒ කාලේ අපිට විශ්වවිද්‍යාලයක් කියන්නේ හීනයක්. ආයි විශ්වවිද්‍යාල වලට යන්න නෙවෙයි නිකන් විශ්වවිද්‍යාලයක නමක් අපි කිව්වත් ඒක සමාජයට විහිළුවක් වුණා. අපිට විශ්වවිද්‍යාලයක් ගැන කතා කරන්නවත් එදා අයිතියක් තිබුණේ නැහැ. දැන් මේ ගම්වලත් එහෙමනේ ඔය ඉතින් කොහොමත් මහාන කරන්න යවුවේ ගමේ ඉන්න හොඳම සෙට් එකද නැහැදිච්චම සෙට් එකද? ඈ හොඳම ටික යවුවද මහාන කරන්න? ඉස්කෝලේ ඉස්සරහම පේලියේ ඉන්න එක්කෙනාද මහාන කරන්න යවුවේ පිටිපස්සෙන් පේලියේ සෙට් එකද? පිටිපස්සෙම සෙට් එකනේ නේ. මේ ඉන්න ගමේම ඉන්න හදා ගන්න බැරිම ටික පන්සලට යවලා මහාන කරලා අපි කියනවා දැන් සාසනය විනාශයි කියලා. නේ හොඳම සෙට් එක යවුවා වගේ කියන්නේ. හිතන්න ඔය නැහැදිච්චම සෙට් එක අපි යවනවා පන්සලට මහාන වෙන්න. අපිත් එහෙමයි. හරිද? ඉස්කෝලේ මේ හොඳට හිටපු අය නෙවෙයි. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා මගේ පන්ති යාළුවොන්ට ඒ යාළුවන්ගේ අම්මලා කියනවා ඕකව ආශ්‍රය කරන්න එපා. ඕකව ආශ්‍රය කරොත් ඔයාලත් විනාශයි කියලා මගේ ඉස්සරහා කියලා තියෙනවා. හරිද? මට මතකයි මං 6 වසරේදී 6 හෝ 7 වසරේදී ඉස්කෝලේ යනකොට මේ අපේ ගෙදර තාත්තයි අම්මයි කරන්නේ හෝටලයක් කඩයක් කරන්නේ. ඒ නිසා එයාට උදේ පාන්දර නැගිටලා අර කෑම ටික හදා ගන්න ඕනේ. බත්තු යන්න තරම් වෙලාවක් නැහැ. හරිද? ඉතින් මේ කඩේ කෑම ටික හදනකොට සමහර ඉස්කෝලේ වෙලාව පහු වෙනවා. ඒ නිසා ඉස්සර ගොඩාක් වෙලාවට මායි නංගි ඉන්නේ අපි දෙන්නට ඉස්කෝලේ බත් එකක් ගෙනියන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. ඒතකොට ඉස්කෝලේ මගේ යාළුවෝ හැමෝම වගේ කෑම ගේනවා. ඉතින් මාත් හරි ආසයි අර බත් එකක් කන්න. මගේ එක යාළුවෙක් හිටියා. හරිද? ඒ යාළුවාගේ බත් එකෙන් හැමදාම එයා මට කොටසක් දෙනවා කතා කරලා. අපි දෙන්නත් එක තමයි බත් එක කන්නේ. කාලයක් ගියාම මෙයා ටික දවසක් ගිහිල්ලා ගේන බත් එක ටිකක් වැඩියෙන් ගෙනාවා මටත් එක්ක කියලා. හැබැයි ටික කාලයක් ගියා මෙයාව ඒ ඉස්කෝලෙන් අස් කරා. මාවරලි ඉස්කෝලේ ගියේ. මාවල ඉස්කෝලෙන් අස් කළා. එතන එහා පැත්තේ තියෙන ටිකක් දුර ඉස්කෝලේ දෙයියන්දර ඉස්කෝලේ කියලා. දැම්ම දෙයියන්දර ඉස්කෝලේට. හරිද? දාලා එයාව අස් කරා. ඉතින් මේ මට හරි දුකයි සිද්ධියට. පස්සේ මං හොයලා බලනකොට මේ අපේ අම්මයි තාත්තයි තමයි දැනගෙන තිබුණේ. මේ දැනගෙන කිව්වේ ඇයිද දන්නවද ඉස්කෝලෙන් අස් කළා තියෙන්නේ? ඔව් අරයාගේ බත් එක මම කනවා කියලා. හරිද? එයාගේ කෑම එකෙන් මම කනවා කියලා එයාව ඉස්කෝලෙන් අස් කළා වෙන ඉස්කෝලයකට දැම්මා. මං කියන්නේ ඒකේ දෙමව්පියන්ගේ වැරද්දක් නෙවෙයිනේ. ඒ අම්මා තාත්තා බලන්නේ යාළගේ දරුවෝ හදාගන්න. හිතන්නකෝ කන කෑම එක බත් එකෙන් කනවා කියලා ළමයා ඉස්කෝලෙන් අස් කළා දාන්න තරම් කොහොම චරිතයක් තියෙන්නද කියලානේ.